හරි අද මේ කතා කරන ටූල් එක තමයි මේ Tiny Wow කියන එක. Tiny Wow right. එතකොට මේ ටූල් එක ඔයාලට පුළුවන් Google ගිහිල්ලා ඉවරලා Tiny Wow කියලා සර්ච් කරන්න මේ විදිහට. එතකොට උඩින්ම එනවා tinywow.com කියලා. එතකොට මේ වෙබ් එකට ඔයාලා ඉස්සරහ මේ link එකට යන්න. හරි එතකොට ඒකට ගියාට පස්සේ වෙන්න මේක තමයි වෙබ්සයිට් එක. හරි. මේක තමයි වෙබ්සයිට් එක. මේකේ තියෙනවා tools බර ගාණක් තියෙනවා tools. හරි එතකොට මේකෙන් අපිට මේ එදිනෙදා වුණ වෙන ගොඩාක් දේවල් වලට මේ අවශ්‍ය ටූල් මේක තියෙනවා. මේ බලන්න මෙතන පල්ලට ගියාට පස්සේ tools content improve මෙතන තියෙන easy writer paragraph writer ඔය වගේ තියෙනවා. මෙතන තියෙනවා මේ AI image generator කියලා එකකුත් තියෙනවා. එතකොට මේ background අයින් කරන්න ඕන මේක භාවිතා කරන්න පුළුවන් PDF edit කරන්න පුළුවන්. එතකොට මේ PDF එකක් JPG විදිහට කන්වර්ට් කරගන්න ෆොටෝ එකක් විදිහට කන්වර්ට් කරගන්න ඊට පස්සේ PDF එක size එක අඩු කරගන්න පුළුවන් watermark අයින් කරන්න පුළුවන් හරි ඒ වගේ ගොඩක් තියෙනවා. ඒතර බලමු තව පල්ලට ගොඩක් තියෙනවා. මම මේ all tools කියලා එක දෙන්නම්. මේ තියෙන්නේ මෙතන tools ගොඩක් තියෙනවා මේ පහළට මේ. එතකොට ඔයාලට මේ ඕන tool එකක් භාවිත කරන්න පුළුවන්. හිමීට බලන්න පුළුවන් ඔයාලට ඕනේ වුණා. හරි එතකොට මේ තියෙන tools ඕන එකක් ඔයාලට භාවිත කරන්න පුළුවන්. පල්ලට ගත්තොත් එහෙම තව තියෙනවා මේ බලන්න GIF එකක් JPG කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ වගේ ගොඩක් තියෙනවා මේ බලන්න ඔයාලට භාවිත කරන්න ඔයාලට ඕන වෙන tools තමයි මේ තියෙන්නේ. හරි මේ ඔක්කොම වීඩියෝ උනත් කන්වර්ට් කරන්න පුළුවන්. මේ AVI AVI MP4 කරන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් තියෙනවා. මේ CSV එකක් Excel කරන්න පුළුවන්. ඊට පස්සේ GIF එකක් MP4 මේ watermark දාන්න පුළුවන්. ඊට පස්සේ URL එක තියෙන එක කියන්නේ link එක දුන්නාම පස්සේ ඒකේ PNG එක ගන්න පුළුවන්. කියන්නේ image එක ගන්න පුළුවන්. ඔය වගේ ගොඩක් මේ tools මේකේ තියෙනවා. ඔයාලා පොඩ්ඩක් මේකට ගිහිල්ලා බලන්න. අපිට එදිනෙදා අනිවාර්යයෙන්ම ඕන වෙන tools තමයි මේ තියෙන්නේ. article එකක් write කරගන්න ඕන නම් watermark එකක් දාන්න ඕන නම් PDF එකක් edit කරන්න ඕන නම් ඊට පස්සේ මේ PDF එකක් edit කරන්න ඕන නම් ඔය වගේ tools ගොඩ තියෙනවා මේකේ. හරි එහෙනම් මේ tools එකත් ඔයාලා try කරලා බලන්න.